ඇත්තටම මිනිස්සු ගොඩාක් අසරණ වෙලා තියෙනවා මේ තෙල් ප්‍රශ්නය හින්දා සහ QR එක හින්දා. විශේෂයෙන්ම ආබාධිත. ඒ කියන්නේ ටිකට් විකුණන ඒ වගේ ඒ ආබාධිත පුද්ගලයන්ට තියෙන ඒ වාහනවලට ඒගොල්ලන්ට කිසිම බලපත්‍රයක් එහෙම දෙයක් නැහැ. ඉතින් ඒගොල්ලන් ඒ QR එක තෙල් ගහන්න ගිහලා QR එක පෙන්වන්න කියලා කිව්වහම ඒගොල්ලන් ගොඩාක් අසරණ වෙනවා. අද මම පෙන්වන්නේ ඒ වගේ අසරණ වුණ කෙනෙක් ගැන මේ වීඩියෝ එක. හරි ඉතින් මේ ගැන ඕගොල්ලන්ගේ අදහස මොකද්ද? ඒ කියන්නේ දැන් මේ වගේ මිනිස්සු අසරණ වෙනවා. එතකොට ඒ දේවල් ගැන ඕගොල්ලන්ගේ අදහස මොකද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.